හෝ පොඩකින්න අරියාන ග්‍රැන්ඩ ගැන අහල යන්න මේක බලන්නකෝ. What's your favorite meal? Oh my gosh. ඔගලන්ට ප්‍රශ්නයක් තියෙන ඇති ඇයි අච්චර ලස්සන්ට හිටපු අරියාන මෙන්න මේ වගේ හිටපු අරියාන. ඉතින් මේ එනවුස් කරන කාන්තාව අහනවා මොකක්ද ඔයාගේ ප්‍රියතම කෑවට්ටෝරු කියලා. ඉතින් එතනදි යා හිරෙනවා. ඒකට හේතුව ඔගොල්ලෝ දන්නවද? මොකද එරියාන ග්‍රැන්ඩ කියන්නේ මාර ලස්සන නිරූපිකාවක් ගායිකාවක් ඒගන ඒ වගේම රංගන ශිල්පිනියක් වගේ හිටපු කෙනෙක්. ඉතින් එයා එක පාටම මෙන්න මේ අලුත් බැඳීමට කොටු වෙලා හිර වෙලා මෙයාගේ ජීවිතේම අපායක් කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවද මෙයා මෙතන හිර වෙන්නේ ඇයි කියලා? මේ කළු කාන්තාව විසින් එයාගේ බලයට නතු කරගන්නවා. ඉතින් නතු කරගෙන ඒ දෙන්න අතර තියෙන බැඳීමක් හදාගෙන එය අරියානට එයාගේ මිදෙන්න නොදී අරියානගේ ඔළුවයි අරියානගේ තියෙන සියලු බැඳීම් එයා සතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ නොදන්න කතාවක් තමයි ඇයි අරියාන මේ තත්ත්වයට වැටුනේ කියලා. අරියානට දවසටම කන්න දෙන්නේ බිත්තර 3යි. ඉතින් ඕගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් Google එකේ 3 eggs කියලා ඕගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් අරියානගේ කතාව. ඒ වගේම විශේෂයෙන්ම සමහර නිරූපිකාවන්ගේ කතාව. ඉතින් මෙයා අරියානට වතුර එකක් වුණත් බොන්න දෙන්නේ කිසිම කෑම එකක් අරියානට කන්න තහනම්. අරියානාව කිසිම කෙනෙක්ට වදාගන්න තහනම්. අරියානත් එක කතා කරන්න තහනම්. හැමදේම කොටු කරලා මෙයා එයාව හිර කරලා තියාගන්න. ඉතින් මිනිස්සු මුළු ලෝකේ පුරාම අරියාන ග්‍රැන්ඩගේ ප්‍රේක්ෂකයෝ මේ ගැන අහනවා, මේ ගැන හොයනවා. ඒ වුණාට කිසිම කෙනෙක්ට හරි උත්තරයක් මේගොල්ලෝ කියන්නේ නැහැ. මේ සම්මුඛ සාකච්ඡාවේ ඒ එනවුන්ස් අහද්දී මොකද්ද ඔයාගේ ප්‍රියතම ආහාරය කියලා ඉතින් එයා හිර වෙනවා. බලන්න පුළුවන් එතනින් පස්සේ වෙන දේ. You're not gonna tell me. Not the time, helicopter! That continues to grow and grow even through this press tour. Something's bothering her. She's gonna fix so sorry. something. I'm so I know. sorry. She's getting the fixing itch It's like- that Cynthia Erivo Right, gets. it's not there. Oh, thank you. Yeah. Girl, I love you. That was such a sweet answer. I love you so much. It's a hard relationship, I think. It's gonna be so great. That joy he wanted to infuse in every frame. You have been the light of the day. You are such a gift. You brought such light into the room. We needed you to come. Yeah.